හෙලෝ ගයිස්, ඉතින් මුළු ලෝකෙම ක්‍රිකට් ක්‍රීඩා ප්‍රේක්ෂකයෝ මේ වෙලාවේ කතා කරන මාතෘකාවක් තියෙනවා. ඒක තමයි ක්‍රිස් බ්‍රෝඩ්ගේ ආందోලනාත්මක ප්‍රකාශය. ක්‍රිස් බ්‍රෝඩ් කියන්නේ අවුරුදු 21ක් පුරාවට ICC තරග තීරක, ඒ කියන්නේ මැච් රෙෆරි කෙනෙක් වෙලා හිටපු පුද්ගලෙක්. පහුගිය සතියේ එංගලන්තයේ ටෙලිග්‍රාෆ් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා 2005 වසරේදී ඉන්දියාවත් පාකිස්තානියත් අතර පැවති එක්දින තරඟාවලියේදී ස්ලෝ ඕවර් රේට් එක නිසා සෞරව් ගංගුලිට තරඟ තහනමක් පනවන්න ගියපු අවස්ථාවේදී බෙන්ගාල ක්‍රිකට් සංගමය ඒ වගේම ICC එකේ ප්‍රධාන නිලතල එවකට දරපු නිලධාරීන් විසින් ඔහුට සහ ඉන්දියාවේ එවකට නායක සෞරව් ගංගුලි විසින් ක්‍රිස් බ්‍රෝඩ්ට කියලා තියෙනවා ඉන්දියානු කණ්ඩායම දිහා සානුකම්පිතව බලන්න කියලා. ඉතින් පළවෙනි තරඟයේදී ඔහු සානුකම්පිතව බලලා තියෙනවා මේ ස්ලෝ ඕවර් රේට් එක දිහා. හැබැයි දෙවෙනි තරඟයේදීත් ඒ විදිහටම ඕවර් 4ක් ඉන්දියානු කණ්ඩායම පාක්කු කරලා තියෙනවා. ඉතින් මෙහිදී ඔහු ආයෙ ගියයින් පස්සේ මේ ගැන පැමිණිලි කරන්න කලින් විදිහටම BCCI සහ ICC එවකට ප්‍රධානීන් විසින් ඔහුට කියලා තියෙනවා මේක අතහැරලා දාන්න කියලා. ඉතින් මේ ආందోලනාත්මක ප්‍රකාශයට හූමිටි තියන්න එවකට ඉන්දියාවේ කෝච් වෙච්ච ග්‍රෙග් චැපල් තවත් සම්මුඛ සාකච්ඡාවකදී කියලා තියෙනවා මේ සිද්ධිය ඇත්තටම සිද්ධ වුණා කියලා. ඉතින් දැන් ලොකු කතාබහක් යනවා 2005 වගේ වර්ෂයකදී මේ වගේ සිද්ධියක් සිද්ධ වුණා නම් 2020-25 වෙද්දී ICC ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම ඉන්දියාව විසින් අත්පත් කරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ කාලෙකදී කොයි වගේ සිද්ධීන් වෙනවද දන්නේ නැහැ කියලා. ඉතින් තවත් මේ වගේ එක්සයිටිං ක්‍රිකට් නිවුස් එක ඉක්මනටම හම්බ වෙනවා.